හරි අපි ආඥා කරමු. ශුද්ධ දෙවියන්නි, යෝදෑසන කාලය නිසා අපි වහන්සේට ස්තුති කරනවා. වහන්සේගේ අනුග්‍රහයෙන් පූර්ණව අද දවස අපි ආරම්භ කරන පිණිස වහන්සේගේ වචනය තුළ අප ස්ථාපිත කරමින් සයමත් කරමින් ශක්තිමත් කරමින් පිටව මැනව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයේ කරන කොටගෙන ආමේන්. හරි අපි අද බලන්න යනවා නැවතත් ශුද්ධ පෞල්තුමාගේ හැරීමෙන් පසු සිදුවෙනා වූ කාරණා. දැන් අපි දකිනවා අනනියස්ට ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා පලයන්න මක්නිසාද ඔහු මාගේ නාමයෙන් අන්‍ය ජාතීන්ද රජුන්ද ඊශ්‍රායල් පුත්‍රයන්ද ඉදිරියේ ගෙනයන්ට මා විසින් තෝරා ගන්නා ලද භාජනයක්. ශුද්ධ පෞල්තුමාව ස්වාමින් වහන්සේ සුවිශේෂී ආකාරයෙන් තෝරාගෙන තිබෙනවා කියලා මේ පුංචි වචන කීපයෙන් අපිට පැහැදිලි වෙනවා නේද? රයිට්? එතකොට ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්නට ඕනෑද කියා ඔහුට දන්වන්නේ මේ කිස එක. බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ජීවත් වුණා වූ ශුද්ධ පෞල්තුමා දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඇත්තටම ජීවත් වෙන්න යනවා නෙමෙයි. ඔහු ජීවිතය දෙන්න යනවා. ඒ බලන්න යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා දේශනා කරපු නිසා අනිත් අයගේ ජීවිත ගන්න ගිය සාවුල්ට උනේ මොකද්ද? එයාගේ ජීවිතේ ඒ වෙනුවෙන් දෙන්න වුණා. හරි? නේද? වහන්සේ හිතුවොත් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. රයිට්? ඊට පස්සේ අපි දකිනවා අනනියස් ඇවිල්ලා ඔහුට යාඥා කරනවා. යාඥා කරාට පස්සේ ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා. ඔහුගේ ඇස්වලේ අර කොරුපතු වෙන දෙයක් වැටිලා එයාගේ ඇස් පෙනීමත් ලැබෙනවා. ඊට පස්සේ ඔහු නැගිටලා බෞතිස්මත් අරගන්නවා. කැම කාලා ශක්තිමත් වෙලා. එතෙන් පටන් එයාගේ මෙහෙවර ආරම්භ කරනවා. රයිට් බලන්න 19 වෙනි පදයට ආපුවම ඔහු දමස්කෙහි වූ ගෝලයන් සමග කීප දවසක් සිටියේ. ඔහු අප්‍රමාදව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශ කළේය. එදා සිනගෝගවලට ගියේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දේශනා කරපු අයට විරුද්ධව. අද එයා එතන සිටගෙන දේශනා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායි කියලා නේද? ඒතර බලන්න ඒ ඇසු සියල්ලෝ විස්මිතව මෙම නාමයට යාඥා කරන්නන් යෙරුසලමේදී නාස්ති කළ තැනැත්තේ මොහු වේද? ඇත්තනේ මිනිස්සුන්ට දැන් හරි පුදුමයි. එදා මේ මිනිස්යාව දැක්කම කිතුණුවන් බය වුණා. එයා කිතුණුවන්ව මරණ පිණිස බලයලත් අයගෙන් අවසර අරගෙන ලිඛිතව ආපු මේ මිනිසයා දැන් ඒ වේදිකාවේ සිටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරනවා. උන්වහන්සේ තමයි ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. රයිට් බලන්න එළිදරව් වෙනස් වුණ හැටි නේද? ඊට පස්සේ බලනවා මොහු මෙහි ආවොත් ඔහු බැඳගෙන නායක පූජකයන් ඉදිරිපිට ගෙන යන අදහස පිටයයි කිව්ව. ඒ කියන්නේ මෙයා ආවේ ඒකට තමයි. නායක පූජකයන් ඉදිරියේ ඒ දේශනා කරන අයව බැඳලා ඇදගෙන යන්න. නමුත් මොකද වුනේ? නමුත් සාවුල් වඩා බලවත්ව මුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි ඔප්පු දෙමින් දමස්කේ විසූ යුදෙවරුන් යවුල් කළේ. මොකද සාවුල් ඉදිරියේ මිනිසුන්ට තර්ක විතර්ක කරන්න හිටගන්න බැරි වුණා. මොකද එයා මං කියවනේ එයා ඇවිල්ලා පරණ ගිවිසුමේ තිබෙනා වූ සියලුම ලියවිලි ගැන හොඳ පරිපූර්ණ දැනුමක් ඇති මිනිස්සෙක්. ඒ නිසා එයා දැනගෙන හිටියා
යේසුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ කියලා තිබුණා වූ අනාවැකි මොනවද කියලා. එතකොට එයා උගන්වන්න පටන් ගත්තේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන පරණ ගිවිසුමේ තියෙන අනාවැකි කොහොමද අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ ජීවිතය තුළ ඉෂ්ට වුණේ? එයා ඊටමත් තර්කානුකූලව ඒක උගන්වන්න පටන් ගත්තා. ඒ කියන්නේ සවුල් එක හිට ගන්න බැරි වුණේ ඒකයි. එයා හරිම තර්කානුකූලයි. එයාගේ තර්ක විතර්ක ඉදිරි යුදෙව්වන්ට හිට ගන්න බැරි වුණා. නේද? බලමු එතකොට මොකද වුණේ කියලා. 23 වෙනි පදයේ බැලුවොත් එම 9 වෙනි පරිච්ඡේදයේ බොහෝ දවස් ගිය කල යුදෙව්වරු ඔහු මරන්ට කුමන්ත්‍රණය කළේ. බැලුවා හරි ගියේ නැහැ. අවසාන තීරණය මොකක්ද ඒගොල්ලන්ගේ? ඒක තමයි අවසාන තීරණය. නේද? ඒගොල්ලන්ට තර්ක කරන්න බෑ. මේක හරි මේක වැරදි කියලා. අන්තිමට තීරණය කරන යා මරලා දැම්මොත් හරි කියලා. නමුත් මතක තියාගන්න කිතුණු එක්ක මරනවා කියන්නේ මේ පොළොවට තවත් බීජයක් වපුරනවා කියන එක. එක කිතුණු එක්ක මරලා ඒ බීජය ඔබ මේ පොළොවට වපුරනවා කියන්නේ තව 1000ක් පැලවෙනවා. තව 1000ක් පැලවෙනවා. ඒක තමයි මේ ලෝකේ ඉතිහාසයේ සිදු වුණ සත්‍ය එක. 100,000 වාරයක් මනුෂ්‍යයන් නැවත දෙවියන් වහන්සේ වෙතට හැරුණා. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා. උන්වහන්සේ වෙතට ආවා. ඒක නවත්තන්න බැරි වුණා කාටවත්. රයිට්? අන්තිමට මොකද කරේ මේක දැනගන්නවා ගෝලියෝ. රයිට්? ගෝලියෝ දැනගත්ත නිසා මොනවද කරන්නේ? බොහෝ දවස් ගිය පසු දෙවිවරු මරන්ට කුමන්ත්‍රණය කළේ. නමුත් ඔහුගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේ ඔහු මරණ පිණිස ඔහු රෑදාවල් දුරටුවල රැක සිටියෝය. නමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රයේ ඔහු රැගෙන කූඩයක බාමින් ඔහුව පවුරෙන් බැස්සෙව්වෝය. මොනවද කරේ? දැන් මෙයාට ඒ දොරටු වලින් යන්න බෑ. නේද? දමස්කය කියන්නේ පවුරු සහිත නුවරක්. ඒ වල ඒ දොරටුවෙන් තමයි යන්න එන්න ඕනේ. නමුත් මෙයාව අන්තිමට කූඩේක තියලා මෙයාව පවුරෙන් බිමට බස්සලා කියනවා ආ යන්න යෙරුසලමට. දමස්කයෙන් යාව පිටමන් කරලා අරිනවා. නේද? එතකොට බලන්න ඊළඟ අපි 26 වන පදයේ කියවුවොත් ඔහු යෙරුසලමට පැමිණියේය. ගෝලයන්ට එක්වන්න උත්සාහ කළේය. දැන් යෙරුසලමට ඇවිල්ලා එයා ගෝලයොත් එක්ක එක්වෙන්න උත්සාහ කරනවා. නේද? ගෝලයොත් බලනවා අපි මරන්න ආපු එකානේ. දැන් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා දේශනා කරගෙන ඉන්නේ. මෙයා සමහරට චාට්ටුවෙන් අපිට ලඟ වෙන්න එනවද දන්නේ නැහැ. සාධාරණයි නේ වගේ සැකයක් ඇති වෙන එක. නේද? නමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔහු සියල්ලෝ ඔහු ගැන බය වූහ. නමුත් බර්නබස් ඔහු ගැන ප්‍රේතයන් ළඟට කැඳවාගෙන ගොස් මාර්ගයේදී ඔහු ස්වාමින් වහන්සේ දුටු හැටිත් උන්වහන්සේ ඔහුට කතා කළ බවත් දමස්කයේදී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු කළ නිර්භීත ලෙස දේශනා කළ හැටිත් ඔහුට කියා දුන්නේ. නේද? එතකොට මේ බර්නබස් කියන මනුෂ්‍යයා මම හිතන්නේ අර තමාගේ දේපොළ ඔක්කොම විකුණලා ගෙනල්ලා අර ප්‍රේතයන් පාමුල තැබු ඒ මනුෂ්‍යයා මෙයා ගැන ඒ සත්‍ය හරියට අවබෝධ කරගෙන එයා ඇවිල්ලා ගෝලයන්ට හඳුන්වලා දෙනවා. නෑ ඒක එහෙම නෙමෙයි. ඇත්තටම එයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා. මොකද දමස්කයට යනකොට යාට සිදුවන සිදුවීම සම්පූර්ණයෙන් මේගලන්ට එයා පැහැදිලි කරලා දෙනවා. අද වගේ ෆෝන් තිබුණේ නෑ. අතන සිදුවන ගමන් මෙතනට පණිවිඩය එන්න. නේද? ඒ නිසා කවුරු හරි ඇවිල්ලා එතන ඉඳලා සාක්ෂිය මෙතනට ඇවිල්ලා කියන්න ඕනේ. කිව්වොත් තමයි දන්නේ. රයිට්? ඊට පස්සේ ඔහුද ඔවුන් සමග සිටි යෙරුසලමේ හැසිරෙමින් ස්වාමින් වහන්සේගේ නාමයෙන් බය නැතුව කතා කළේය. ඔහු ග්‍රීක යුදෙවුරුන් සමග කතා කරමින් වාද කළේ. පවුල් දැන් මෙතනින් එහාට පවුල්ගේ සේවයම වාද විවාද තමයි. රෝම පොත ඒකනේ රෝමවරුන්ට ලියන්නේ විවාද කර කර තමයි ලියන්නේ. එයා තාමත් තර්කානුකූලව රෝම පොත ලියනවා. රෝම පොත ඉගෙන ගන්නකොට හරි ඉන්ට්‍රස්ටිං. හරි? හැම වෙලෙම ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. ඒක තියෙන්නම තනිකර වාද විවාද තමයි. රයිට්? ඊට පස්සේ නමුත් ඔහු මරන්නට සෙව්වෝය. එතනදිත් දැන් පවුල්ට ලොකු අභියෝගයක්.
කොහොම හරි මෙයාව නැති කරන්න ඕන. මොකද පවුල් එක්ක කතා බහ කරලා දිනන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔවුන්ට පවුල්ගේ කට වහන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද එයා එච්චර බලවන්ත ලෙස එච්චර නිර්භීත ලෙස උන්වහන්සේගෙන් ඒ නම යේසුස් කියන නම උන්වහන්සේ ඔහු දේශනා කරන්න පටන් ගත්තා. මොකද ඒක එයාගේ ප්‍රබල සාක්ෂියක් සහ අත්දැකීමක්. නේද? එයාට කවදාවත් කියන්න බෑ එයා දමස්කේට යනකොට දැක්ක ආලෝකයේ බොරුවක් කියලා. ඒ ආලෝකයෙන් ඇවුන හඬ බොරුවක් කියලා එයාට කියන්න බෑ. මොකද ඒක එයාගේ ජීවිතයේ අත්දැකීම. එයා අහනවා ස්වාමීනි ඔබ කවුද? ඒ හඬ කියනවා මම නුඹ පීඩා කරන යේසුස් කියලා. මේවා එයාට බොරු කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ නිසා හරි බලවන්ත සාක්ෂියක් වුණා මේ පවුල්ගේ සාක්ෂිය. ඒ වගේම ඔහුගේ තර්ක විතර්ක ඉදිරියේ කිසිවෙකුට හිට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සහෝදරයෝ ඒ දැක ඔහු කයිසාරියට ගෙන ගොස් තර්සේෂ්ට යවුවා. බැලුවා සාවුල්ව බේර ගන්නම විදියක් නැහැ. අන්තිමට එතනින් යාව පිටත් කරනවා කොහෙද? තර්සීස් වලට. බලන්න උන්වහන්සේ සාවුල්ව තෝරගත්තේ අන්‍ය ජාතීන්ට. ඒ නිසා සාවුල් යෙරුසලමේ හිටගෙන කොච්චර දේශනා කරන්න උත්සාහ කරත් ප්‍රශ්න නිසා එයාට ඉස්සරහට යන්නමයි වෙන්නේ. නේද? ඉදිරියට බලනවා. right? එතනදා බලන්න මෙසේ මුළු යුදේයේද ගලීලියේද සමාරියේද සභාව දියුණු වී සමාදානය ලැබ ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතුව හැසිරෙමින් ශුද්ධාත්මයන්ගේ පිහිටවීමෙන් වර්ධනය වූවාය. එතැන් පටන් සභාව දවසින් දවස මොකද වුණේ? වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒකට සීමා මායිම් දාන්න කාටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක ගහලා බැනලා තාඩන පීඩන කරලා හිරිහැර කරලා ඒක නවත්තන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේක සභාව ආරම්භක යුගයේ සිදුවන මේ සිදුවීම පසු ටික කාලයක් යනකොට ඇල්මර්න ස්වභාවයට ආවා. මම කියන්නද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ පොළොවට එන්න ලං වෙනකොට මේ වගේම නැවත සභාව ඉතාමත් බලවන්ත ලෙස මුළු ලෝකයේ පුරාව ක්‍රියා කරන්නට යනව කාලේ පැමිණෙන්න යනවා. ඒක නවත්තන්න බෑ. අපි කියවලා බලන්න ක්‍රියාපොතේ 12:24 පොඩ්ඩක්. ක්‍රියා 12:24 කියවන්න බලන්න. නමුත් දෙවියන් වහන්සේගේ වචනය පතල වී දියුණු විය. නමුත් දෙවියන් වහන්සේගේ වචනය පතල වී දියුණු විය. නවත්තන්න පුළුවන් වුණාද? නැහැ. ඒක කීයද? 12:24. 16:5 කියවන්න. මෙසේ සභාව ඇදහිල්ලේ ස්ථිරව දවස්පතා ගණනින් වැඩි වූහ. සභාව දවස්පතා ගණනින් වැඩි වුණා. ක්‍රියාපොත බැලුවොත් මේ සභා ඉතිහාසය ඉගෙන ගන්නකොට දවසින් දවස සභාව මොකද වුණේ? වැඩි වුණා. මිසක් කවදාවත් ඒක අඩු වුණේ නැහැ. අඩු කරන්නත් බෑ. තවත් පදයක් කියන්න බලන්න 19:20. එපමණ බලගතු ලෙස ස්වාමීන් වහන්සේගේ වචනය වර්ධනය වී බලවත් වුණේය. ආමෙන්. ඒ නිසා උන්වහන්සේගේ වචනේ ජීවමානයි කියලා තියෙන පරිදි අහස පොළව පහව ගියත් උන්වහන්සේගේ වචනේ කිසිවිටකත් පහ වෙන්නේ නැහැ කිව්වා පරිදි මේ මුළු පොළොවම විනාශ වෙලා යන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ වචනේ විනාශ වෙන්නේ නැහැ කියලා කිව්වා පරිදි මෝසෙස්ගේ පටන් අද දක්වා මේ වචනේ සුරක්ෂිත වුණ ආකාරයට මේ ඉදිරියටත් මේක සුරක්ෂිත වෙනවා කියන එක ඒකාන්තයි. මොකද ඒක දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනේ විනාශ කරන්න කිසිවෙකුට බැහැ. මේ වචනේ පිළිගන්න කෙනාට ජීවනය ලැබෙනවා. පිළි නොගන්නා වූ කෙනෙකුට ඒ ජීවනය අහිමි වෙනවා. පිළිගන්න කෙනා සදාකාල ජීවනය ලබනවා. පිළිගන්න නැති කෙනාට සදාකාල නිරේ හිමි වෙනවා. මරණය. පිළිගන්න කෙනාට මරණයෙන් මතු ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇති වෙනවා. පිළිගන්න නැති කෙනාට මරණයෙන් මතු ජීවිතයක් නැහැ. මරණයෙන් මතුත් නැවත මරණයක්. මරණයෙන් මතුත් නැවත මරණයක්. නිරේ කියලා කියන්නේ නැවත මැරෙනවා කියන එක තමයි. ඒකෙන් ආයේ මිදෙන්නට බෑ. ඒ නිසා
මේ පොළවේ අපි ජීවත් වෙන මේ කාල පරිච්ඡේදය තුලදී අපි යන ස්ථානය මරණයෙන් පස්සේ යන ස්ථානය නිවැරදිව තෝරා ගැනීම සඳහා මනුෂ්‍යයාට එකම එක අවස්ථාවක් දීලා තියෙනවා. එකම එක අවස්ථාවයි. ඒ අවස්ථාව නිවැරදිව හඳුනා ගන්න, නිවැරදිව හඳුනාගෙන නිවැරදිව ඒක තමන්ගේ ජීවිතයට ආදේශ කරගන්න ඔබගේ ජීවිතය සැබවින්ම ක්‍රිස්තු යේසුස් වහන්සේ තුළ මුද්‍රා කරනු ලබනවා, ආශිර්වාද කරනු ලබනවා. ජේසුස් පිටයි.